අයියට මොකද්ද ප්‍රශ්නේ? රැකපැන්න. ප්‍රශ්නේ වෙන්න මූ. තෝ වගේ එකක් හදාගත්තට වඩා හොඳ එකෝ මං කෙහෙල් පල්ලියක් හිටවත්තර. අනේ අනේ මේ විකාර කියන්නේ කො තාත්තේ? තාත්තා හිටවලේ මං එපේ සාත්තු කරේ. ඈ? හැබැයි ඉතින් කෙහෙල් කන කරේ ගන්න මොඩයිද? හැබැයි ඕනේ ඒකනේ මට ඈ. හරිද ඉතින් මොකද මේ හදිසි කෙහෙල් කන්නවා දන්නේ? මූ පට්ට මුරඩයිල්ලේ මූ. අර දිනෝ 1000ක් සෙනග මැද්දේ හන්දියේ මූ මගේ සරම කැඩුවාගේ වැඩක් නේ කරේ. මොනවා? මල්ලි? ලැජ්ජාවක් කියලා දැන් නැද්ද බල්ලෝ? ඔබ මොකද කොහොමද තාත්තේ සරම කැඩුවේ හන්දිය නැත්තේ? ඒක නිකන් කියන්නේ බං. මූට තේරෙන්නේ නෑ බං මූ කියන්නේ. බුදු තාත්තේ යටට ඇඳලා තීටියේ. ඈ? මොන බම්බුවක්ද උඹ කියන්නේ? මූ මගේ ඉස්සරහම අර දිනෝ 1000ක් මැද්දේ සිරියාවදී ලොකු කෙල්ලගේ අතේ එල්ලුණා හන්දියේ. හන්දිය මෙතන. අනේ තාත්තේ මෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ. ඇවිදන් එද්දර පතරංග මඩවලේ මගේ කකුල ගියා. ඉතින් කකුල නුහුරට ගිහිපින්ද මට කරගන්න දෙයක් තිබුණේ ළඟින් ගියේ කොන්නේ දෙකෙල්ලද බලබල හිටියේ නෑ මම. අතේ එල්ලුණා. ඔකේ. පොඩ දැන් සිරියාවතී ඇන්ටිගේ දුවගේ සරමද උඹ කැඩුවේ? මේ උඹ මොනවද මේ කියන්නේ? මූ පිස්සෙන්ද මූ. මට ගහින් වැටිච්ච මිනිහට ගොන යන්න වගේ වෙන්න. තාත්තා මගේ පැත්තට කතා කරෙත් නෑ. සයිමන් මාමේ. මම ඊයේ හම්බුන වෙලාවට ඔය කාට කිව්වා හරක් බඳින්න බෑ. Oh man. දැන් වෙලා තියන්නේ. කොහෙටද ඔය ගන්නේ? යාත්තිට හාල් කරන්න. මොනවද බල්ලෝ ඔබ කියන්නේ? ඔබ කියන්නේ අර දිනෝ 1000 සෙනග මැද්දේ උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගෙන කියලාද? උඩ බලාගෙන දැන් ඒ පාර කෙල ගහ. තාත්තා මං කියපේක විශ්වාස කරා නම් ඒ වචනයක්වත් කතා කරේ නෑ මගේ පැත්තට. පුරුදු මට දැන් පොඩ්ඩක් පැටලෙලා තියෙන්නේ. තාත්තා ගෙහෙල් බල හිටව ඉන්නකොට මෝ හන්දියට ගියා. ඊළඟ කෙල්ලගේ සරමක් කඩලා හරකින්ගෙන් එනගෙන එතකොට කවුද කෙල ගහන්නේ? සුවලින් ඉන්නවා මුගේ යාත්තිට හාල් මොකක් කිව්වා? මොන බම්බුවක්ද උඹ කියන්නේ? උඹට හාල්ද? හාල් හොඳයි නේ? මං අම්මට කියන්නම් බත් ටික ලිපේ තියන්න කියලා. අනික මට නම් බෑ ඉන්දියප්පගේ හන්දියට නොහොම ගොන්නු බෙන්දලා ඉන්නවා. අන්නක නේ මට යන්නේ. what? ඈ? කොහෙද යන්නේ? මම මේ වීඩියෝ බලන්න කලින් ප්‍රශ්න නැති මිනිහෙක් එයා දැන් මට පුදුම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. ඉන්නේල් බ්‍රා. ලුවරිද?